ආයිබෝවන් දරුවනේ. අද අපි කතා කරන්නේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. බලන්න මොනවද මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියන්නේ කියලා. පුතේ, භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමේදී අපිට ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ ගෙවීම පුතේ මුදලින් මෙන්ම අපිට වෙනත් ගෙවීම් මාධ්‍යයක් හරහා වුණත් සිදු කිරීමට හැකියාවක් තියෙනවා. ව්‍යාපාරිකයන් පුතේ බහුලව ගෙවීම් කරන්න මේ වෙනකොට භාවිතා කරලා තියෙන්නේ මොනවද? කාසි හා නෝට්ටු, චෙක්පත් කියන එක අපි දැනගෙන හිටියා. මොනවද පුතේ මේ විද්‍යුත් මුදල් කියන්නේ? විද්‍යුත් මුදල් කියලා කියන්නේ පුතේ මුදල් හා චෙක්පත් වෙනුවට ආදේශ කළ හැකි වෙනත් ගෙවීම් ක්‍රමයකට තමයි පුතේ විද්‍යුත් මුදල් කියලා කියන්නේ. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා යටතේ පුතේ වර්තමානයේ වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන කාඩ්පත් 3ක් තියෙනවා. ඒ 3 ගැන තමයි අද අපි කතා කරන්නේ පුතේ. පළවෙනි එක ණයපත්, 2 හරපත්, 3 පුතේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්. හරි පුතේ, අපි බලමු මොනවද මේ ණයපතක් කියන්නේ කියලා. ණයපතක් කියලා කියන්නේ පුතේ වාණිජ බැංකුවක් විසින් ණය පදනම් මත ගනුදෙනු කිරීම සඳහා නිකුත් කරනු ලබන කාඩ්පත් විශේෂයක්. වාණිජ බැංකුවක් විසින් පුතේ ණය පදනම් මත ගනුදෙනු කරන්න නිකුත් කරන කාඩ්පත් විශේෂයකට තමයි පුතේ අපි කියන්නේ ණයපතක් කියලා. ණයපතක් ලබා ගැනීමට පුතේ ගනුදෙනු කරට ගිණුමක් බැංකු ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුතේ අනුමත වෙළඳ ආයතන වලින් ණයට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම පුතේ යම් ප්‍රමාණයක් දක්වා යම් සීමාවක් දක්වා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් අපිට මුදල් ලබා ගැනීමට හැකියාවකුත් තියෙනවා. අනිත් දේ තමයි පුතේ අපි ලබා ගන්නා වූ ණය ප්‍රමාණය අපිට බැංකුව විසින් දැනුම් දීමක් සිද්ධ කරනවා. අපි ණයපත භාවිතා කරලා අපි ණයට භාණ්ඩ හා සේවා ලබා ගන්නවනේ. ඒ ප්‍රමාණය අපේ ප්‍රමාණය අපිට බැංකුව විසින් දැනුම් දීමක් කරනවා. පැහැදිලිද? අනිත් දේ තමයි පුතේ අපි දැන් අපේ ණය වටිනාකම බැංකුව වෙත පියවීමට පුතේ අපි බැඳිලා ඉන්නවා. පැහැදිලිද? අපි ණයපතෙන් අපි ණයටනේ ගන්නෙ. එතකොට ඒ ගන්න ප්‍රමාණයට ඒ ප්‍රමාණය අපි ආපස්සට බැංකුවට ගෙවන්න බැඳිලා සිටිනවා. පැහැදිලිද? මං හිතනවා පුතේ ඔයාලට මේ ණයපත කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මොකද්ද මේ ණයපත කියන්නේ? ඊට පස්සේ ණයපත භාවිතා කරලා කොහොමද අපි ගනුදෙනු කරන්නේ? අපිට කොහොමද ඒවා ගනුදෙනු කිරීමට අවස්ථාව හම්බ වෙන්නේ? අපි කොහොමද නැවත ඒ බැංකුවට අපි කොහොමද ණය සම්බන්ධව බැඳිලා ඉන්නේ? ඒ ටික මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට පුතේ වර්තමානයේ බැංකු විසින් විද්‍යුත් sannivedana තාක්ෂණය භාවිතා කරලා ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කිරීම විධිමත්ව සිදු කිරීමට විවිධ සේවා සපයලා තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ පුතේ අපි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා. අපි ආයෙත් බලමු මොනවද කියලා. බැංකු විසින් විද්‍යුත් sannivedana තාක්ෂණය භාවිතා කරලා පුතේ මුදල් ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ට විවිධ සේවා හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒවට තමයි අපේ පුතේ කියන්නේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා. දැන් යම් පුතේ අපි හරපත් පිළිබඳව කතා කරන්න. මොකද්ද පුතේ මේ හරපතක් කියන්නේ? බැංකු ගිණුමේ ඇති මුදල් වලින් ඍජුවම ගෙවීම් කිරීමට හැකිවන පරිදි වාණිජ බැංකු විසින් තම ගනුදෙනුකරුවන්ට නිකුත් කරන කාඩ්පත් වලට තමයි පුතේ අපි කියන්නේ හරපත් කියලා. බැංකු ගිණුමේ තියෙන මුදල් වලින් ඍජුවම ගෙවීම් කිරීමට හැකිවන පරිදි පුතේ වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ට නිකුත් කරනු ලබන කාඩ්පත් විශේෂයකට තමයි පුතේ අපි කියන්නේ හරපතක් කියලා. පුතේ හරපතක් ලබා ගන්න නම් මෙතනදී අනිවාර්යයෙන්ම බැංකු ගිණුමක් තිබිය යුතුමයි. හරපතක් භාවිතා කරනකොට පුතේ
ගිණුමේ තියෙන මුදල් ශේෂය දක්වා පමණයි පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ. අනිත් දේ තමයි පුතේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගිනුත් මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව තියෙනවා මේ හරපත් වලිනුත් පුතේ. මං හිතනවා දරුවනේ ඔයාලට දැන් මේ හරපතක් කියන්නේ මොකද්ද? සහ ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි බලමු පුතේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්. ඒ කියන්නේ දරුවනේ සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුමකින් ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි සේවාවන්ට සමාන සේවාවක් ලබා ගන්න පුළුවන් විදිහට වාණිජ බැංකුව විසින් නිකුත් කරනු ලබන කාඩ්පත් විශේෂයකට තමයි අපි පුතේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පතක් කියලා කියන්නේ. මේ කාඩ්පත් මගින් පුතේ තවත් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීමටද හැකියාව තියෙනවා. පැහැදිලිද? ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවනේ මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල වැදගත්කම ගැන. පළවෙනිම දේ තමයි පුතේ ඉතා ඉක්මනින් ඒ කියන්නේ ෂණිකව අපිට අවශ්‍ය කාරණාව කරගන්න පුළුවන්. ඔයාලා හිතන්නකෝ මේ කාඩ් තිබුණ නැත්තම් මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත කාඩ්පත් තිබුණේ නැත්තම් පුතේ අපි බැංකුවට ගිහිල්ලා තමයි මුදල් ආපසු ලබා ගන්න ඕනේ. හැබැයි දැන් එහෙම ඕනේද පුතේ? එහෙම අවශ්‍ය නැහැ. අපිට ATM එකක් ළඟට ගියා අපිට අවශ්‍ය මුදල් ටික ගන්න පුළුවන්. සහ ඒ අපේ කාඩ්පත් හරහාම අපිට තව ගිණුම් වලට මුදල් මාරු කරන්න පුළුවන්. ඒතකොට ඉක්මනින් අපිට අවශ්‍ය ගනුදෙනුව අපිට අවශ්‍ය කාර්යය කරගන්න පුළුවන්. අනිත් දේ තමයි පුතේ අවදානම අඩුයි. මුදල් එහා මෙහා ගෙන යනකොට තියෙන අවදානම අඩුයි. දැන් මෙතනදී අපි මුදල් සල්ලි අතේ අරගෙන යන්නේ නැහනේ. ඒතකොට අවදානම අඩුයි. අනිත් දේ තමයි පුතේ සියලුම තොරතුරු ස්වයංක්‍රීය වාර්තා වෙනවා. ස්වයංක්‍රීය වාර්තා වෙනකොට පුතේ පහසුවෙන් සහ නිවැරදි දත්ත තමයි ස්වයංක්‍රීය වාර්තා වෙන්නේ. ඊළඟ දේ තමයි අපිට ඕනම වෙලාවක පුතේ ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අපි බැංකුවකට ගිහලා සල්ලි ගන්නවා නම් අපිට කාල පරාසයක් තියෙනවනේ. උදේ 8:00 ඉඳන් හවස 3:00 වෙනකම් විතරයි බැංකුව ගනුදෙනු කරන්නේ. හැබැයි මේකෙදි පුතේ එහෙම වෙන්නේ නැහැ. අපිට ඕනම වෙලාවක අපිට සේවාව අවශ්‍ය කොයි වෙලාවෙද අපිට ඒ සේවාව ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට පුතේ අපිට පැහැදිලි වෙනවා මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල වැදගත්කම. අපි ඊළඟට කතා කරන්න යන්නේ දරුවනේ මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල පවතින අවාසිදායක පැත්තකුත් තියෙනවා. පැහැදිලි සීමාකාරී තත්ත්වයන් කීපයක් තියෙනවා. බලමු පුතේ. පළවෙනි එක තමයි දත්ත විනාශ වීමේ අවදානමක් තියෙනවා. තාක්ෂණික ගැටලු වල මොනවාරි ප්‍රශ්නයක් වුණොත් පුතේ අර ස්වයංක්‍රීයව වාර්තා වන නිවැරදි දත්ත විනාශ වීමට ඉඩකඩ වැඩි. ඊළඟට තමයි මේ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පුතේ අපිට අමතර පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. හිතන්නකෝ ණයපත් වලින් අපි ගනුදෙනු කරනවා. හැබැයි අපි ඒක ගෙවන්න ප්‍රමාද වුණොත් එහෙම අපිට ප්‍රමාද ගාස්තුවක් අය වෙනවා. සහ ඉහළ පොලියක් අය කරගන්නවා. එතනදී අපිට මොකද වෙන්නේ? අමතර පිරිවැයකට අපිව භාජනය වෙනවා. අනිත් එක තමයි පුතේ ඊළඟ සීමාකාරී තත්වය සමහර වෙළඳපළවල් වල පුතේ මේ කාඩ්පත් මගින් ගෙවීම් කරන්න බෑ. පැහැදිලිද? ඒකත් අපිට පවතින අවාසිදායක තත්වයක්. ඊළඟට තමයි අවසාන එක නවාකාරයේ විද්‍යුත් වංචාවලට වාජනය වීමේ හැකියාවකුත් තියෙනවා. ඔන්න ඔය ටික තමයි පුතේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල තියෙන සීමාකාරී තත්වයන්. එහෙමත් නැත්නම් අවාසිදායක තත්වයන්. අද අපි කතා කරපු කොටසෙහි පොඩි සාරාංශයක් ගමු අවසානයේ. අපි කතා කරේ පුතේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියන්නේ මොනවද? ඊළඟට අපි කතා කරා මේ විද්‍යුත් මුදල් කියන්නේ මොනවද? ඊළඟට පුතේ විද්‍යුත් මුදල් ආශ්‍රිතව සේවා යටතේ අපි කතා කරා වර්තමානයේ ප්‍රචලිත වෙලා තියෙන කාඩ්පත් තුනක් ගැන. ඉස්සෙල්ලාම අපි කතා කරේ ණයපත්. ණයපතක් කියන්නේ මොනවද? ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක අපි කතා කරා. ඊළඟට අපි කතා කරා හරපතක් කියන්නේ මොකක්ද? සහ හරපතේ ක්‍රියාකාරීත්වය කොහොමද?
අවසානයට අපි කතා කරපු කාඩ්පත තමයි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්. කියන්නේ මොකක්ද? සහ ඒකේ ක්‍රියාකාරීත්වය මොකක්ද? ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ඒ කාඩ්පත් තුන ගැන විශේෂයෙන් කතා කරේ. ඊළඟට කතා කරපු වැදගත් මාතෘකාව තමයි මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල පවතින වැදගත්කම ගැන අපි කතා කරා. ඒ වැදගත්කම කතා කරනවා වගේම මෙහි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල තියෙනවා තව සීමාකාරී පැත්තක්, අවාසි සහගත තත්ත්වයක්. ඒ ගැනත් අපි කතා කරා. අද දවසේ කතා කරේ ඔන්න ඔය කියන ප්‍රධාන කොටස් ටික. අද කතා කරපු මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කොටස ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා. එහෙනම් දරුවනේ ඊළඟ වීඩියෝ එකෙන් ආයෙමත් ඉක්මනට හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දසුනි සේනානායක. දේශකයේ සමර්ථයක් සඳහා නොවර්ධින තේරීම. දසුනි සේනානායක.